සමා වෙන්න. මට වීරයෙක් වන්න උවමනා නැහැ. ඒ මට අදාළ කාරණාවක් නෙවෙයි. මට කිසිවෙක් පාලනය කරන්න හෝ යටත් කරන්න අවශ්‍ය නැහැ. හැකිනම් මා සියලු දෙනාට උදව් කරන්න කැමතියි. සිංහල, දෙමළ, මුස්ලිම්, කළු සුදු ભેදකින් තොරව සියලු දෙනාට මා උදව් කළ යුතුයි. අපි සියලු දෙනාම එකිනෙකාට සහාය විය යුතුයි. මිනිස් වර්ගයාගේ ස්වභාවීය යුත්තේ එයයි. අප ජීවත් විය යුත්තේ එකිනෙකාගේ සතුට මත මිස ඔවුන්ගේ අභාග්‍ය මත නොවේ. අපි එකිනෙකාට වෛර කර ගැනීමට හෝ අවමන් කර ගැනීමට අවශ්‍ය නැහැ. මේ ලෝකයේ අප සියලු දෙනාටම අවශ්‍යද තියෙනවා. මේ මිහිතලේ පාරාදීසයක්. ඒ වගේම අපි සියලු දෙනාට සැපිය හැකි ධනයක් මේ ලෝකයට තියෙනවා. අප ජීවිතය නිදහස් සහ ලස්සන විය යුතුයි. නමුත් අප විසින් එය නැති කරගෙන තිබෙනවා. ලෝභය මිනිසාගේ අධ්‍යාත්මයට විෂ කවා තිබෙනවා. එය අපේ ලෝකයේ ඉදිරි ගමන වෛරය තුලින් අවහිර කර අපව අභාග්‍යමත් ලේ වැගිරීම් වලට යොමු කරાવી. අපි වේගය සහ ජවය නිර්මාණය කරගත්තත් අපි තාක්ෂණයේ වහල්ලු වෙලා බුද්ධියේ වර්ධනයත් එක්ක අපේ හැඟීම් රළු වෙලා අපි ලබා ඇති දැනුමෙන් අපි නරුමයන් බවට පත් වෙලා අපි ඕනකට වඩා සිතුවත් අපේ සංවේදී බව වැළලීලා ගිහින් යන්ත්‍ර සූත්‍ර වලට වඩා අද අපිට අවශ්‍ය වන්නේ මනුෂ්‍යත්වයයි. බුද්ධියට වඩා අපට අවශ්‍ය වන්නේ මානව දයාව හා සංවේදී බවයි. මේ ගුණාංග නොමැති වුණොත් අප ජීවිත රුදුරු වේවි, විනාශ වී යාවි. දුරකථනය, ගුවන් යානය සහ අන්තර්ජාලය අපව එකිනෙකාට ලං කර තිබෙනවා. මේ තාක්ෂණික නිර්මාණවල එකම පරමාර්ථය විය යුත්තේ මිනිසාගේ යහපත් ගුණ වර්ධනයයි. විශ්ව සහෝදරත්වය තුලින් එකමුතුකම ඇති කිරීමයි. මේ වන විටත් මාගේ හඬ තාක්ෂණයේ ආශිර්වාදයෙන් දහස් ගණනක් ජනතාව වසනවා ඇති. අහිංසක මිනිසුන් පාගා දමන සමාජයක සිර වූ මිලියන ගණනක් වූ අපේක්ෂා බොඳව කිය මිනිසුන් සහ දරුවනි, මේ හඬ ඇසෙන ඒ සියලු දෙනාටම අප මතක් කර දෙන්නේ අප පරාජය වී නොමැති බවයි. ලෝභය සහ මිනිස් ප්‍රගතිය නොයවසන මිනිසුන්ගේ පිළිකුල් බව අප මත දැන් පවත්නා වූ අභාග්‍යයි. මිනිසාගේ ක්‍රෝධය පහව යාවි, බලලෝභී පාලකයන් මිය යාවි. ඔවුන් ජනතාවගෙන් ලබාගත් බලය යලි ජනතාව අතට පත් කළ යුතු ඇත. අප මියදෙන තුරු නිදහස හා ස්වාධීනත්වය රැකගත යුතු ඇත. සොල්දාදුවනි, ඔබට නින්දා කළ ඔබ සතුන් බහලුන්සේ සලකන තිරිසනුන්ට ඔබගේ ජීවිතය බාර නොදෙන්න. ඔවුන් ඔබ සිතන පතන කරන දේ බලෙන් පටවාවි සුළු වරප්‍රසාද දෙමින් සතුන්සේ සලකා අවසානයේ ඔබ නිර්පාදමාවි යුද පිටියේ බිලිතේවි. යාන්ත්‍රික සිත්, යාන්ත්‍රික හදවත් ඇතියේ තිරිසනුන්ට ඔබගේ වටිනා ජීවිතය බාර නොකරන්න. නුඹලා සතුන් නොවේ, නුඹලා ගස්කල් නොවේ, ඔබ මිනිසුන් බව දැක ගන්න. ඔබගේ හදවත් තුල මනුෂ්‍යත්වයට සහ ආදරයට කන් දෙන්න. ඔබ කිසිවෙකුටවත් වෛර කළ යුත්තේ නැහැ. වෛර කරන්නේ ආදරය නොලබන තිරසුන් පමණයි. මිතුරනි, වහල් භාවය වෙනුවෙන් සටන් නොකරන්න. නිදහස වෙනුවෙන් සටන් කරන්න. මිනිසාගේ විමුක්තිය පවතින්නේ මිනිසා තුලමය. ඒ එක් මිනිසෙක් තුල නොවේ, මිනිසුන් කණ්ඩායමක් තුල නොවේ, සියලු මිනිසුන් තුලයි, ඔබ තුලයි. තාක්ෂණය මෙන්ම සන්තුෂ්ටි නිර්මාණය කිරීමේ හැකියාව පවතින්නේ ජනතාව තුලයි. ජීවිතය නිදහස් සහ ආශ්චර්යමත් කරගැනීමේ බලය පවතින්නේ මිනිසුන් වන අප තුලමයි. එසේනම් මනුෂ්‍යත්වයේ නාමයෙන් එම බලය යොදවමු. අප සැම එකතු වෙමු. මිනිසාට වැඩ කිරීමට අවස්ථාව ලබා දෙන, අනාගතයක් ලබා දෙන, ආරක්ෂාව ලබා දෙන වැදගත් ලෝකයක් වෙනුවෙන් නැගී සිටමු. දේශපාලුවන් බුරු පොරොන්දු ලබා දී බලයට එනවා. හැමදාම ජනතාව රවටනවා. බල තණ්හාවෙන් වියරු වැටි Taman පෝෂණය කරගන්නවා. ජනතාව අගාධයට දානවා. දැන්වත් ඒ පොරොන්දු ඉටු කරගන්න නැගී හිටමු. තණ්හාව නැති කරමු, වෛරය නැති කරමු, සීමා මායිම් නැති කර ලෝකය සමග කිරීමට සටන් කරමු. විචාරය අගයන, මනුෂ්‍යත්වයට ගරු කරන විද්‍යාවේ ප්‍රගතිය තුලින් මිනිසාගේ සන්තුෂ්ටිය ඇති කරන ලෝකයක් වෙනුවෙන් නැගී සිටමු, සටන් කරමු. මිතුරනි, මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි සියලු දෙනා එක් වෙමු.